ඉතින් අපි මේ දෙමළ භාෂා පුහුණු පාඨමාලාවේ ප්‍රායෝගික වැඩමුළුවට යන ගමු. මගදී හම්බෙච්ච කඩේකින් රසමරස රොටි ලුණු මිරිසුයි ඉඟුරු දාපු ප්ලේන්ටියකුයි බොන්න අමතක කරෙත් නැහැ අපි. අගලවත්ත තමයි මේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු කඳවුර පිහිටා තියෙන්නේ. අපි එදා රෑ ඊට පස්සේ තියෙන එක්සෑම් එකට පොඩි කොපියකුත් දාගත්තා. එක්සෑම් එක දවසේ අපි හරි සතුටින් හිටියේ. ඊට පස්සේ ඊළඟ දවසේ තියෙන ප්‍රායෝගික අපේ කොන්සර්ට් එකට පුරුදු වෙච්ච දවස් තමයි මේ. අපේ සෆ්නා මිස් අපිට ලස්සන මරතෝන් රටා ටිකක් ඇඳලා දුන්නා. එදා රෑ අපි රිහර්සල් එක දවසේ බාබිකියු පාටි එකක් දාන්න අමතක කරේ නැහැ. ඉතින් ඊළඟ දවසේ උදේ පාන්දරම මේ තමයි අපේ උත්සවය පටන් ගත්ත හැටි. අර දෙමළ භාෂාවේ තියෙන සංස්කෘතික අංග සියලුම දේවල් රටා කෝලම් සියලුම දේවල් එකතු කරලා ලස්සන ෆන්ක්ෂන් එකක් අපිට කරගන්න පුළුවන් වුණා. ගීත නටන නාට්‍ය හැමදේකින්ම මේ ෆන්ක්ෂන් එක හරිම රසවත්.